සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මං හදන්න ලෑස්ති කරලා තියෙන්නේ මෑෂ් පොටටෝස් එකක්. මේකට අර්තාපල් තම්බලා අරන් තියෙනවා. ඒකට අවශ්‍යයි බටර්, ෆ්‍රෙෂ් මිල්ක්, ලුණු. මේ අල ටික හොඳට තම්බලා තියෙන්නේ. ඒ හින්දා දැන් මේක අපි හොඳට පොඩි කරගන්න ඕන. දැන් බලමු පොඩි කරගත්තට පස්සේ කොහොමද අපි මේක හදන්නේ කියලා. පොඩි කරගත්ත මේ අල ටික මේකට මම දැන් ෆ්‍රෙෂ් මිල්ක් ටික දාන ගමන් අඩු ගින්දරේ හොඳට කලවම් කරගන්නවා මේ විදිහට. මේක හොඳට මික්ස් කරන්න ඕන. එතකොට තමයි මේකේ හොඳට රස එන්නේ. දැන් මම මේකට හොඳට කලවම් කරනවා තව කිරි ටිකක් දාලා මේ විදිහට. ඒකම මම බටර් කොටසක් එකතු කරනවා මේ විදිහට බටර් ටිකක්. හොඳට කලවම් කරන ගමන් මම ලුණු එකතු කරනවා ඇති පදමට. ඒකේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ගම්මිරිස් කුඩු ටිකකුත් දානවා. දැන් මම මේ මෑෂ් පොටටෝස් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් මේක රස්නේ පිටින් මස් පෙත්තක් එක්ක එහෙම කන්න පුළුවන්. අපි බලමු දැන් ඊළඟට. දැන් තියෙන්නේ මේ විදිහට බීෆ් පෙති කීපෙකුයි බෝංචි ටිකක් අපි තම්බලා ලුණුත් එක්ක කලවම් කරලා පොඩ්ඩක් තෙල් පොඩ්ඩක් දාලා ගත්තා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා හදාගත්තු අලේක. ඉතින් අපි ආයෙත් දවසක හම්බෙමු මේ විදිහේ රසවත් කෑමකින්. ඔයාලා හැමෝටම සුබ දවසක්.